මල්පිට මැස්සමන් රොන්ඩු පිතිස්සෙමන් ඒත් මං පණ පිටින් සඳවාලි. අදක දෙදවස මං පොඩි කාලේ වටේ සින්දු කියනවා. ඔයාට කීර්ති යනවා. AMP සඳමාලි බව්. පොඩි කාලේ නම් මාව ඔරොප්පු කරන එක තරම් වෙන සතුටක් නෑනේ. හරි දැන් ඒ ඔක්කොම ඉවරයි හරිද? මේ නැන්දට කියලා පුළුවන් තරම් ඉක්මනට මෙහෙට එන්න. කියන්න නැන්දට අත්‍යවශ්‍ය සේවාවක් කියලා. හරිද? කවද දෙන්නේද? ඉතින් ඔයා කියන්නකො හැම එකම මන් දම්බලා කියවන්නේ. ඔයා කිව්වනම් මගේ කිරිපුතා නේද මේක කියන්නේ. කිරිපුතා වෙනුවෙන් අපි ඕනම දෙයක් කරනවා කියලා කියාවේ. හරි මම කියන්නම්කෝ. මං නැන්දට කියන්නම් අපේ දේශපාලන අනාගතයේට අපේ පවුලෙන් ඊළඟට පත් වෙන්න ඉන්න කෙනාව පත් කරන්න තමයි මේ එන්න කියන්නේ කියලා. ඈ පුරුදු කරන්න කියලා. ඒක උඩ අරනේ. එහෙම කිව්වොත් නම් දැන් උනත් ඒ. හැබැයි කලින්ම මට ඔයා කිව්වේ ඔයාට මොනවයි පුරුදු වෙන්න තියෙනවා කියලා. ඔව් win-win situation. ඔයාත් පුරුදු වෙනවා මාත් පුරුදු වෙනවා. ඔයාට මොනවද පුරුදු වෙන්න තියෙන්නේ මගෙන්? මේ ඔතන කවුරු මං කියන්නේ ආගෙන තින්නේ. එහෙනම් ෆෝන් එක කනට හොඳට තද කරගන්න. මොකද මම මේ කියන්නේ ඔය කන ඇතුළටම යන්න ඕනේ. පොඩ්ඩක්වත් එහෙම ලීක් වෙන්න බෑ. ඒකයි. හරිද? මම එදානිට කසාද බඳින්න යන්නේ. රාජකීය මගුලක් සිද්ධ වෙනවා අපේ පවුලේ. අනේ මට නම් දැම්ම බඳින්න බෑ. ඔයාට නෙමෙයිනේ මං දැන් කිව්වේ මම කියලා. මම කසාද බඳින්න යන්නේ. හරිද? මම ඊට කලින් කසාද බඳින්නේ නැහැ. ඉතින් මට කිසිම අත්දැකීමක් නැහැ. අන්න ඒ දේවල් වල අත්දැකීම ගන්න තමයි මං ඔයාට එන්න කියලා කියන්නේ. හරිද? ඒ මොන ජරා කතාවක්ද අයියේ ඔයා කියන්නේ? අපේ අම්මට මොකක් කිව්වොත් අම්මා එහෙම ඔයා ඉන්න තැනකට හොයාගෙන ඇවිල්ලා ගහයි. අයියෝ මේ මං ඒ දේවල් යත් කරගන්න. මට දැනගන්න ඕනේ ගැහණියක් එක්ක එක වහලයට කොහොමද ජීවත් වෙන්නේ? ගැහණිය මොන වැරද්ද කළා? එයා හරි මම බැරදි කියලා ඉන්නේ කොහොමද? ගැහණියක් එක්ක එක වහලකට ජීවත් වෙද්දි එයාගේ කනටවත් ඇහෙන්නේ නැති වෙන්න අඩිය තියලා ඇවිදින්න කොහොමද? අන්න ඒ දේවල් ටික දැනගන්න තමයි මම ඔයාට එන්න කියන්නේ. එහෙම දෙයක් නම් ප්‍රශ්නයක් නෑ. ඔයාට ගෑනු දෙන්නෙක්ගෙන් පුරුදු වෙන්න ඕන. අපේ අම්මත් මාත් එක්ක එනවා කියලා කිව්වනේ. අප්පා නැන්ද තිනවද? සූ හරි අපි නැන්දට කියමු මෝට්ටිය පුරුදු කරන්න කියලා. එතකොට හරිනේ. ඒ හොඳයි නේද? AMP සඳමාලි. මොකක්දනේ හැම වෙලේම AMP සඳමාලි කියන්නේ? එයාගේ පවුලේ මට කරපු දේවල් වල හැටියට මම තාම ජීවත් වෙන එක මටම පුදුමයි. අන්න ඒකයි මං ඔයාට AMP සඳමාලි කියන්නේ. ඒත් මං පණ පිටින් සඳමාලි. කොහොමද ඒක? බයි. ඔටි. මම දැන් මේ කෝල් එකෙන් කතා කර හිටපු ගැන උඹට පොඩි හරි අයිඩියා එකක් දෙන්න ඇතිනේ නේ. ඔව්. එහෙනම් නාලා පිරිසුදුට හිටපන්. අන්න අපි නැන්ද වෙනවා උඹ පුරුදු කර. අපෝ යකෝ මේක නිමිලානේ. දැන් කොච්චර වෙලා? ගොඩක් වෙලා ගියානේ. බයි.